ප්‍රියන්ති මිස් තේ ටිකක් දෙන්නද? නෑ එපා මම කැන්ටින් එකෙන් බීලා ආවේ. මිස් ආපිකත් හොඳයි. මට මිස් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ ගුරු මණ්ඩලයේ තින් වැඩේ මට උපදෙස් දෙන එකනේ. මේක උපදේශයක් නම් නෙමෙයි. මේක ඉල්ලීමක්. මම මේ ඉල්ලීම කරන්නේ ධම්මිකාලා ගැන හිතලා විතරක්ම නෙමෙයි. ඔයාගේ පුතා වෙනුවෙන්. මිස් ඔය කතා කරන්නේ ධම්මිකාලාගේ අප්පොච්ච ගැන නේද? මං එහෙම වල් ගෑණියෙක් නෙමෙයි මිස්. මොකද්ද ඔය කරුමයකට මගේ මංගිස්සයා මට හරි ගියේ නෑ. එහෙම කියලා ඉතින් මං හැමදාම දුක් විඳින්න ඕනේ නෑනේ. ඔයා මේ සැප විඳින්න තෝරගත්ත මිනිහා නිසා තවත් ගැහණියෙකුගේ ළමයි රොත්තකුගේ දුක් විඳිනවා. ඔයා ටීචර් කෙනෙක් නේද? ඕනම ගෑණියෙක්ගේ වැරද්ද කරන්නේ Tamanට හරියන පිරිමි පපුවක් හම්බෙනකම් විතරයි. ඒකට මේ මම ටීචර්ද ડોක්ටර්ද උසස්ද මොකද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මිස්ටර් තේරේ තව අත්දැකීම් ලැබෙනකොට. අසාධාරණ නැද්ද ඒ කතාව? කාට සාධාරණ අසාධාරණ උනත් Tamanට හරියන පිරිමි පපුවකට යටුණාට පස්සේ ගෑණියෙක් වෙන පිරිමියෙක් හොයන්නේ නැහැ. ඒ වගේ පිරිමියෙක් වෙනුවෙන් ගෑණියට මැරෙන්න උනත් පුළුවන්. කතාවට නම් ඉතින් මෙතන ඔක්කොම අල්ලන් පත්තිනියම්මලා. ඒ කරන්න ගියාට පස්සේ තමයි ඉතින් මෙතන